මෙන්න මේ තියෙන ගිනි කන්ද අපි ඔකුඩට තමයි යන්නේ. මේක දාලා දෙනවා close encounter. ඇත්තටම මේ ගමන අපි හිතුවට වැඩිය hard කිලෝමීටර් 5ක් විතර තමයි අපිට තේරෙන්නේ. Yes, අපි finally බැස්සා blue මොකක්hari lake එක ළඟට. engine overheat වෙන්න කලින් නැවතුවා. අපි සිරිපාද යනවා වගේ ට්‍රැෆික් එකට සෙට් වෙලා තියෙන්නේ. මේ මම හිතන්නේ ලිස්සන මඩ තියනවා මේ හැමතැනම. මහන්සි වුණාට මේ ඈත පේන මේ සීනරි එක නම් මාර ලස්සනයි. That was the easy part. It's much harder ahead. කොරවක් වෙනවා වගේ යන්න තියෙන දැන්. මේකද යන්නේ මේක ප්ලේන් එකේ view එක. Yeah. Eruption එක. Yeah. From ice සෑහෙන දුරක් ආවා. ඒ තව මං හිතන්නේ තව පැයක් විතර වගේ යන්න තියෙනවා. Hi, good morning guys. ඉතින් ඔන්න තවත් නිව්සීලන්ත වීඩියෝ එකක් අරගෙන ආවේ. මං හිතනවා මේ මං නිව්සීලන්ත වල කරපු වීඩියෝ වලින් ඉන්ටරෙස්ටිං වීඩියෝ එක මේක වෙන්න පුළුවන්. මොකද අද අපි යනවා හයික් එකක්. ටොන්ගාරියෝ ඇල්පයින් හයික් කියලා එකක්. කිලෝමීටර් 20ක හයික් එකක්. වෝල්කැනෝ එකක් දිගේ යන්න තියෙන ලස්සන හයික් එකක්. ඉතින් දැන් වෙලාව උදේ 2:40යි අපි 3ට පිටත් වෙන තමයි ප්ලෑන් කරන්නේ. මොකද මම ප්ලෑන් එක කියන්නම්. අපි මේ ඉන්න තැන ඉඳලා අපි යන්න ඕනේ පැය 3ක විතර රයිඩ් එකක් යන්න ඕනේ. අපි වාහන දෙකක් යනවා. 8 දෙනෙක් යනවා. ඉතින් මේ හයික් එක දිගට යන්න තියෙන හයික් එක. කියන්නේ අපි එක තැනක පටන් අරන් තව තැනින් තමයි ඉවර කරන්න කියන්නේ. අපිට ගිහිල්ලා ආපහු එන්න බෑ. ඒක නිසා අපි ප්ලෑන් කරන්නේ අපේ වාහන දෙක ඉස්සෙල්ලම ගිහිල්ලා අපිව ස්ටාර්ට් එකේ ඩ්‍රොප් කරලා ඊට පස්සේ වාහන දෙක විතරක් ගිහිල්ලා අපි හයික් එක ඉවර කරන තැන නවත්තනවා. එතන ඉඳලා ඒ දෙන්න යාළුවෝ දෙන්න ෂටල් එකක් අරන් එනවා හයික් එක පටන් ගන්න තැනට. මොකද ඒ ෂටල් එකට එක්කෙනෙක්ට $60ක් කොස්ට් වෙනවා. ඉතින් අපි ඔක්කොම ගිහලා ෂටල් එකේ එන එක පාඩු නිසා ඒ දෙන්න විතරක් ගිහලා වාහනේ දාලා එනවා. ඇවිල්ලා අපි ප්ලෑන් කරන සාමාන්‍ය උදේ 7:00 වෙද්දි වගේ හයික් එක පටන් ගන්න තමයි ප්ලෑන් එක. ගිහිල්ලා බලමු ලොකු හයික් එකක්. මේ ටිකක් මහන්සි වෙන්න වෙන පොඩි ටයර්ඩ් වෙන්න පුළුවන් එකක්. වෙදේ එක හොඳයි කියලා තිබ්බා. බට් උඩ සීතලයි කියලා තිබ්බා බලපු විදියට. කියන්නේ ටෙම්පරේචර් එක 1 2 3 වගේ වෙයි කියලා තිබ්බා. වහින්න නැහැ. බලමු. ගිහිල්ලා බලමු. අපි යමු මචං. ඉතින් මේ ටොන්ගාරිරෝ ඇල්පයින් හයික් එක ගැන විශේෂ කරුණු ගොඩක් තියෙනවා. ඒ දේවල් මම එකින් එක ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. මේකේ විශේෂම කරුණ තමයි මේ හයික් එක යන්න තියෙන්නේ ඇක්ටිව් වෝල්කනෝ 3ක් හරහා. මේ වෝල්කනෝ තුනේ නම් තමයි රපෙහු, නගරුහෙ, ටොන්ගාරිරෝ. මම මේ නම් කිව්වා හරියට දන්නේ නැහැ. මොකද මේවා මාවුරි නම් වලින් තියෙන්නේ. මම වීඩියෝ එකේ ඔයාලට ස්පෙල් කරන විදිය දාන්නම්. ඔයාලත් හොයලා බලන්න මම මේ කියපු විදිය හරියද කියලා. මේ වෝල්කනෝ ඇක්ටිව් නිසා මේක අපි සුළුවට ගත්තට මේක ටිකක් ඩේන්ජරස් හයික් එකක්. මේ වෝල්කනෝ අන්තිම පාරට ඇක්ටිව් වෙලා තියෙන්නේ 2020 දී. ලොකු ඉරප්ෂන් එකක් වෙලා තියෙනවා 2012 දී. අතරම නිව්සීලන්ත පැසිෆික් ෆයර් රිම් එකේ එක කොටසක්. කියන්නේ වෝල්කනෝ ගොඩක් තියෙන රටක් තමයි නිව්සීලන්ත කියලා කියන්නේ. ඒ අතරනොත් ලෝකෙ ගොඩක්ම වෝල්කනෝ තියෙන ඒරියා එකක් තමයි මේ ටවුපෝ කියලා කියන්නේ. අද මේ අපි යන හයික් එක තියෙන්නේ ඒ ටවුපෝ කියන වෝල්කනෝ ඒරියා එකේම තමයි. අවුරුදු 1800කට කලින් ලෝක ඉතිහාසයේ වෙච්ච ලොකුම වෝල්කනෝ ඉරප්ෂන් වලින් එකක් වෙලා තියෙන්නේ මේ ටවුපෝ කියන ඒරියා එකේ. ඒ ඉරප්ෂන් එකෙන් නවසීලන්තේ නෝත් අයිලන්ඩ් එකෙන් සෑහෙන ප්‍රමාණයක් අළු වලින් වැහිලා ගියා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් හරි, තවත් ඉන්ට්‍රෙස්ටිං කරුණු ගොඩක් තියෙනවා මම ඔයාලට කියන්න. අපි හයික් එක යන ගමන් ඒ විස්තර කතා කරමු. අපි යමු මචං. ගයිස් ඉතින් ඔන්න අපි ආවා හයික් එක පටන් ගන්න තැනට. දැන් අපිව දාලා මං කිව්වා වගේ වාහන දෙක ගියා අනිත් කොනේ කියන්නේ එන්ඩ් එකේ තියෙන කාර් පාක් එකට. එතෙන් යලා දාලා ෂටල් එක එනවා. මාර සීතලයි. කියන්නේ ගෑනවා මේ අද දෙන ග්ලව් එක නැත්නම් ග්ලව් එක දාගන්න ෆෝන් එකකින් දාගන්නවා. අට්ටම සීතලක් තියෙනවා. මේ හයික් එක යන්න පටන් ගත්ත දවසේ අවුලක් වෙන ගන්න නැහැ. බට් එතකල් ටිකක් මෙතන පැයක් විතර ඉන්න ඕනේ. ඒ ඉන්න එක තමයි අමාරු. දැන් ඉර පායගෙන එනවා. ලස්සනයි අතර. සන්සෙට් එකක් බලා ගන්න පුළුවන්. සන්සෙට් එක සන්රයිස් එක.
ගයිස් ඔන්න අපි ටිකක් කළා ඉඳලා හයික් එක පටන් ගත්තා. වට සීතලයි. උල් ඔක්කොම කව කරන් ඉන්නේ. මේ දැන් තමයි පොඩ්ඩක් අවුව පායගෙන ඉන්නේ මේ දැන් සීතල පොඩ්ඩක් හරියයි. හරි ඉතින් ගිහිල්ලා බලමු අපි දැන්. සෑහෙන කට්ටිය එනවා ඉතින් අත්‍තරම මේක හයික් එක යන්න. අපි ඉන්නකොට ගොඩක් කට්ටිය ආවා. අද හැමෝම උදේම පටන් ගන්නවානේ. ඔව් උදේම පටන් ගන්නවා. මොකද පැය 8ක් යනවනේ ඉතින්. කලුවරට එන්න අටක් කියන්නේ ඉතින් සමහර වෙලාවට බ්‍රේක්ස් ගත්තාම ඊට වැඩි වෙලාවක් ගන්නවා. ඔව් ඒක තමයි අපි ඩිස්ටන්ස් එකත් එක්ක ගොඩක් මේ ගොඩක් අපි ස්ලෝ වෙලත් බෑ. ෂටල් එක ඕනේ නැහැ කෙලින්ම ෂටල් ඕනේ ඩාර්ක් වුණොත් තමයි පොඩ්ඩක් අපිට තියෙන ප්‍රශ්න. ලයිට් ඒක තමයි වාත් කිව්වා අපි පොඩ්ඩක් ප්ලෑන් එකට යන්න ඕනේ අර මෙයා කිව්වා වගේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේක කිලෝමීටර් 20ක් දිග හයික් එකක්. ඒත් එක්කම පැය 7ක් 8ක් වගේ යනවා කියලා තියෙනවා මේ හයික් එක ඉවර කරන්න. මේ හයික් එකේ උඩම ස්ථානයේ උස උඩු මට්ටමේ ඉඳලා මීටර් 1868ක් වෙනවා. ඒත් එක්ක මේ උසම ස්ථානය හඳුන්වන්නේ රෙඩ් ක්‍රේටර් කියලා. ගිනි කන්දේ ලාවා එන තැනට කියන නම තමයි ඉංග්‍රීසියෙන් ක්‍රේටර් කියන්නේ. ඒක රෙඩ් ක්‍රේටර් කියලා කියන්නේ මේ ස්ථානය අවට හැම තැනම රතු පාට වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ගිනි කන්ද පිපුරුවාට පස්සේ වෙන කිමිකල් රියැක්ෂන් එකක් නිසා. ඒත් එකම තමයි මේකේ උඩුනේ තියෙනවා නිල් පාට කොළ පාට වතුර පොකුණු කීපයක්. ඉතින් ඒවල වතුරත් ඒ පාට වෙලා තියෙන්නේ මේ අවට තියෙන ලාවා සහ මේ ගිනි කන්දේ තියෙන දේවල් නිසා ඇතිවෙච්ච කිමිකල් රියැක්ෂන් නිසා. පොඩි පොඩි හරි හිම චුට්ටයක් කරලා අයිස්වල පොඩි පොඩි අයිස් ෆ්ලේක්ස් මල්තු හින කියලා තමයි සංජුගේ ඉතින් උඹනේ කියන්නේ බං ඉතින් මල්තු හින නෙමෙයි ඉතින් උඹ කිව්වා උඹ කිව්වේ මල්තු හින නෙමෙයි දන්නේ ඉතින් උඹ කිව්වේ දැන් කලින් මල්තු හින නෑ මම බොරුවක් කිව්වේ ඒක මම නම් වා වීඩියෝ එකේ කට්ටිය දෙක පිරිසද ගන්න දෙමු. ඒක මේ සුදු පාටලා තියෙන්නේ මේ අර හිම වගේ වතුර වැටලා මිදිලා තමයි හිම වගේ සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් මෙතන නෙමෙයි. Yeah, we are there. Yeah, we are here. So අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතන කියන්නේ sun තියනවා නම් යන්න කියලා මේ ඩාර්ක් නම් ආපහු යන්න කියලා තියෙන්නේ මෙතන turn back කියලා තියෙනවා. අපි මෙතන ඉන්නේ. Red crater ko. Yeah, no, we are here. See, you're here. Right here. We need to go there. That's the top. මේ හරිය මේ මරු මේ ඉරේලිය ඉරාහුව තියෙනකොට සීතල නැහැ. සීතල දැනෙන්නේ නැහැ එච්චර. ඉර වැහුච්ච ගමන් කන්දකින් හරි මාර සීතලක් තියෙනවා. කලින් වෝල්කනෝ එකක් දැන් වතුර ගලාගෙන යනවා. මේ ඈත තියෙන මේ කළු පාට මේ ගල් වගේ තියෙන මේ වෝල්කනෝ එකේ ඉරප්ෂන් එක පස්සේ ආපු ලාවා කැලි තමයි මේ තැන් වල. ඉතින් හයික් එක ටිකක් දුර යන්න තියෙන නිසා මේ යන අතරතුරේ මම ඔයාලට ඉන්ටරෙස්ටිං වැදගත් වෙන කරුණු කීපයක් කියන්නම් මේ හයික් එක ගැන සහ මේ අවට ගැන. මුලින්ම මේක යුනෙස්කෝ එකෙන් වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ටොන්ගාරෝ නැෂනල් පාර්ක් එක තමයි නවසීලන්තේ පළවෙනිම නැෂනල් පාර්ක් එක. ඒත් එක්කම
නවසිලන්තේ ගොඩක් තැන්වල වගේ මේ ඒරියා එකත් මුලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ මෞරි ජනතාවට. ඒ වුණත් 1887දී මේ ඒරියා එක යාලා රජයට පවර්ලා දීලා තියෙනවා මේක ආරක්ෂා කරන්න කියලා. මේ වගේ ආදිවාසීන් විසින් නැෂනල් පාර්ක් එකක් කරන්න මේ වගේ ඉඩමක් බාර දුන්න ලෝකෙ පළවෙනි වතාව තමයිලු මේ ටොංගාරිනෝ නැෂනල් පාර්ක් කියලා කියන්නේ. ගයිස් ඉතින් හොඳයි මේ හැම ටිකක් දුරෙන් දුරට වගේ කිලෝමීටර් 5න් 5ට වගේ වොෂ්රූම් මෙහෙම මෙයාලා සෙට් කරලා තියෙනවා. ඉතින් කට්ටියට වොෂ්රූම් යන්න ඕන නම් ඒවත් සෙට් කරලා තියෙනවා. ඉතින් මේ ඒක හරි ලේසි. ඉතින් කට්ටියට මේ වොෂ්රූම් ගිහිල්ලා ඒ කන්දි තුටි නගින්න පුළුවන්. මම හිතන්නේ දැන් තමයි අමාරුම හරිය නගින්න පටන් ගන්න. ඉතින් අපි දැන් ඉන්නේ මේ කන්ද පාමුල හරියටම බලවට එනවා. අපි මම මේ උඩට යන්න ඕනේ අපි. මං හිතන්නේ ගිහිල්ලා බලමු. මේ what එන හොගා achievement new exercise record. චිප්ස් කන්න නැවතුවා. අර මොකද හිතන්නේ මේ ගමන ගැන? දැන් හොඳටම බඩගිනි වෙලා තියෙන්නේ. කෑවේ නැද්ද? ඇත්තටම මේ ගමන අපි හිතුවට වැඩිය hard. කිලෝමීටර් 5ක් විතර තමයි කවුරු තේරෙන්නේ. ඔව්. ඉතුරු ටික වාට මොකද හිතන්නේ යන්න පුළුවන් නේ අපිට? යම්ම කරයි. nothing නේ. සංජු මොකද හිතන්නේ වාට? වාට මොකද හිතන්නේ සංජු? හොඳයි මචං. පොඩි කාලේ ඉඳන් ගියපු ඉඳන් හොඳයි. ස්පෝර්ට් මීට් ඉතින් හිටිය හින්දා ඉතින් nothing. That was the easy part. It's much harder ahead. Warning එකක් දීලා තියෙනවා. ඉස්සරහට ටිකක් අමාරුයි කියලා. අපි ඉන්නේ මෙතන. කිලෝමීටර් පහක එකක් තියෙනවා මම උඩට යන්න. හරි. ඉතින් warning එක ගහලා තිබ්බා මම ඔයාලට පෙන්නුවනේ. කට්ටිය තීරණය කරා මේ යනවා කියලා. ඉතින් අපි එකකින් ඔන්න පටන් ගත්තා. දැන් hard part එක. ඔව් hard part එක පටන් ගත්තා. අපි මේ හයික් එක කොහොම හරි ඉවර කරනවා. ඉවර කරන සීන් එක තමයි ඉන්නේ. අපි යමු මචං. ඈත ලස්සනට පේනවා. A few moments later. අයි පොඩි බ්‍රේක් එකක් ගත්තා. එනර්ජි ටිකක් ගන්න. ප්‍රෝටීන් බාර් ගෙනා. කට්ටියෙන් තව එකලා යයි. අපි ආවේ මෙන්න මෙහි ඉඳලා අපි ආවේ. අද හැද පේනවද දන්නේ පාර. ඉතින් ඉංගල මේ උඩට නැගලා ඉල තියන්නේ. හොඳ ගණන් දැන් අචිනි තාම ඈත ඉන්නේ. අයි මීට එන්නේ. එකම දේ තියෙන අර මේ ඩුබායි වල වගේ රස්සේ නැහැ. මේ අවුව තිබ්බත් සීතලයි. ඉතින් අර දාඩි දානේවා මැකෙනවා මේ සීතල මේ හුළඟ නිසා. උඩට ගියාම ලස්සන නැති කියලා හිතනවා. මේ බලමු කිලෝමීටර් 20 අපත යන එකක් නැති වෙයි. මෙන්න මේ තියෙන ගිනි කන්ද අපි ඔකුඩට තමයි යන්නේ. මේක දාලා දෙනවා close encounter. කියන්නේ ගිනි කන්ද පිපුරුවොත් ඉස්සෙල්ලම කියලා වෙන්නේ මෙතෙන්ට. ඒක තමයි ගාලා තියෙන්නේ. ඉක්මනටම ලාවා ඉන්නේ මෙතෙන්ට. මේ දැනන්ති 73 එකක් වෙලානේ. 77 නේ? ඔව්. Quite since 1977. Discharge of red hot blocks of lava. ඉතින් ඊළඟට මම මේ ඔයාලට කියන්න යන එක ගොඩක් Lord of the Ring ෆෑන්ස්ලට මේ සතුටු හිතෙන දෙයක්. Lord of the Ring මූවී එකේ Mount Doom කියන සීන් එක රෙකෝඩ් කරලා තියෙන්නේ මේ ටොංගාරිනෝ නැෂනල් පාර්ක් එකේ. අර මම ඔයාලට කලින් කිව්ව Mount Nugeroho කියන ගිනි කන්ද තමයි ඒ Mount Doom කියන සීන් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට අමතරව මේ නවසීලන්තේ ගොඩක් තැන් Lord of the Ring මූවී එකේ ලොකේෂන්ස් විදිහට භාවිත කරලා තියෙනවා.
ඉතින් ඉස්සරහා දවස්වලදී මම ඒ තැන්වලට ගියාම ඔයාලට කියන්නම් මූවි එකේ මොන සීන් එකද ඒ තැන්වල ෂූට් කරලා තියෙන්නේ කියලා. ඉතින් අතරම ඒකත් මගේ බකට් ලිස්ට් එකේ තියෙන දෙයක් තමයි මේ ලොකේෂන්ස් පුළුවන් තරමකට යන එක. බලමු ඉස්සරහදී ඔයාලට මගේ channel එකේ ඒ දේවලුත් බලා ගන්න පුළුවන් වෙයි. දැන් අපි එක කන්දක් නැගලා ඇවිල්ලා දැන් මේ තැන්නක වගේ යන්නේ. දැන් මේ තියෙන ෆ්ලැට් ඒරියා එකට තියෙන පට්ටමාන්සි මේ ටික ෆ්ලැට් ඒරියා කියන ටික ෂේප් එකේ යන්න පුළුවන්. සීතලයි. උඩට පස්සේ ටික සීතල වැඩි දැන්. අවුව තිබ්බට සීතලයි. බිස්කට් තියෙනවා. අපි පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුවා. එන්ජින් ටික නට් බාර් කෑවා. එන්ජින් ඕවර් හීට් වෙන්න කලින් නැවැත්තුවා. තියදුනා බ්‍රේක් එකක් ගමු. ආයිත් තියදුනා ආයිත් බ්‍රේක්. ඔයගොල්ලෝ බ්‍රේක් එක අපිට කලින් ඇවිල්ලා. කොහමද ඇදගෙන ආව නැද්ද තියදුනා. අන්තිමට බ්‍රේක් එක ගහයි. මේ වීඩියෝ මේවා ඉස්සර කරා අර මේ ඉබ්බගේ හා වගේ කාටුන් මේ ඒස් එකේ වගේ. දැන් වෙන්නන්න බෑ ඩංගලා අදිනවා. හදමාලට කෙලවලාද? හදමාලේ මොකද අඩු නැද්ද? එන්ජින් එක ඕහිට් කරලා ගන්න ස්ටික් කියලා. මේ බිස්කට් තියෙනවා, රටකජු තියෙනවා, අග්ගලා තියෙනවා. අපි මේ තැන්නේ ඇවිල්ලා අර කන්ද මුද්‍රෙන් අපි අතනින් ආවේ. මේ තැන්නේ ඇවිල්ලා දැන් ඊළඟ කන්ද නගින්න හදන්නේ. ඉතින් අන්තිම කන්ද මෙන්න මේ ඈත වෙන්න මෙන්න මෙතෙන්ට තමයි අපි යන්න ඕනේ. කට්ටිය ගිහිල්ලා ඉන්නවා අපේ. මීට එතෙන්ට යන්න තමයි තියෙන්නේ. Wow. Sha. Stand on that rock. Wow. Itu maar ලස්සනයි. Sha. Thank you. මෙතන උඩට පස්සේ මාර සිරා මාර ලස්සනයි. අර මාන්සිය කොහෙන් ගියාද නැහැ ලස්සන දැක්කට පස්සේ. මාරයි. මෙතන ඈත ලස්සනට පේනවා මේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනවා ඇති. මාර සිරා. අර ඈත නේලා පේනවා. අපි බහලා යන්නේ මේ පැත්තට මං හිතන්නේ. තව ටිකක් අපිට උඩට යන්න තියෙනවා. අපි යමු මචං. අපි සිරිපාද යනවා වගේ ට්‍රැෆික් එකට සෙට් වෙලා තියෙන්නේ. මේ මම හිතන්නේ ලිස්සන මඩ තියෙනවා මේ හැමතැනම. ඔව් පරිස්සමෙන් යන්න ඕනේ. මේ ඕ රේල් ස්මූත් නැහැ. මේ හරි පඩි නැහැ. මඩ තියෙනවා. ඒක නිසා මේ කට්ටිය හිමීට යන්නේ. මේ ලිස්සන්න බලනවා. දේශීරාව දිගටම තියෙනවා. අපි ඕල්මෝස්ට් ඇවිල්ලා තියෙන්නේ උඩට. අන්තිමට තමයි යන්න තියෙන්නේ. ෆුල් රෙස්ට් එකක් ගන්න. ඒක චුට්ටයි ඉන්නේ. yes finally එක තැනකට ආවා. තව පොඩ්ඩක් යන්න තියෙනවා. nice යල්ලා yes අන්නතෙන්ට යන්න ඕනේ. මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. ඔයාලට ලස්සන view එකක් පෙන්නන්න හදන්නේ. හොඳට බලාගෙන ඉන්න. Wow. Sure.
මෙන්න මේක තමයි මේ හයික් එකේ උඩම ස්ථානය අපිට යන්න පුළුවන්. රෙඩ් මොකක්ද එකක් තමයි මේක කියන්නේ. ෆයිනලි මුදු මට්ටමෙල්ලා මීටර් 1800 ගානක් උඩින් ඉන්නේ අපි. කොරවක් වෙනවා වගේ යන්න තියෙන දැන්. වෙන ලේකේ මහා ලස්සනයි. තමයි ඉන්න තියෙන අපි සෑහෙන්න. Rata awal korok gitu ya. Yes, api finally basa blue මොකක්hari lake එක ළඟට lake එක ළඟට බැස්සා. Yes. 아무도 බැස්සමක් බැස්සේ. කකුල් දෙක නිකන් මැන්ඩලින් ගන්නවා වගේ දැන්. ඇඟිලි නිකන් මොනවද වෙලා තියෙන්නේ. කවුද කිලෝමීටර් 13ක් 11ක් දැන් 12ක් අපි ආපහු යන්න තියෙනවා. හරි කොහෙද වැටින්නේ අපි දැන් මෙයා අර අතන ඉතින් ගයිස් ඔන්න අපි දැන් අර උඩේ ඉඳලා මේ බ්ලූ ලේක් ළඟට බැස්සා. මෙතන ඉඳලා අපි පාන් පෙත්තක් කෑවා. කට්ටිය නම් බත් කනවා. මේ අපි පොඩ්ඩක් යන්න කියලා දැන් අචේ ටුට්ටක් හිමීට යන නිසා කට්ටිය කන වීඩියෝ එකත් පොඩ්ඩක් අරගෙන යන්නම් මම. බත් කරනවා අපිට නම් කන්න වෙන්නේ නැහැ. මේ පාන් කෑවේ මම නම්. මතුයි පරිප්පුයි මාළුයි. අපි හවසට කනවා ගිහිල්ලා. ඇපල් කාරිද? හරි අපි යන පල්ලෙදී හම්බෙමු. මගදී හම්බෙමු. See you soon. අපි යම් මචං. අපි දැන් යන පාර මෙතන තව වතුර වලක් තියෙනවා. වතුර වලක් කියන්නේ පොන්ඩ් එකක් තියෙනවා. ඇලක් සෝරි ලේක් එකක් වගේ එකක් තියෙනවා. වචනේ එන්නේ නැහැ මහන්සියට. අපි මෙන්න මේ කන්ද මුතුලේ ඉඳලා ආවේ. මෙන්න මේ කන්ද මුතුලේ ඉඳලා. මේක තමයි අපි අර බැස්සේ නිකන් කුරවක් වගේ. කිලෝමීටර් 8ක් අපි යන්න තියෙනවා. හරි අපි යම් මචං. මේ බලන්න මේ ලාවා ගිනි කන්දෙන් ආපු ටික ඇවිල්ලා මෙතන අර බ්‍රේක් වෙලා තියෙන නිකන් එතන ගොඩ ගහිලා වගේ නේ. අර තැන් වල තියෙන අර සයිඩ් එක. මේක මාරයි. එතන නිකන් ඇවිල්ලා එතන නැවතිලා ගියා. තමයි තව දිගට තියෙන්න දිය ටික කඩලා මම ඉතින් වතුරට හරි ගහගෙන යන්න ඇති. මූවිස් වල අපි දකින්නේ අර ලාවා ඇවිල්ලා අර ලකුණු වලට වෙලා තියෙනවා අර. ඒක තමයි නවතින්නේ. මේ වගේ සීන් නැති. 1 hour later. දැන් අපි සෑහෙන දුරක් ආවා. මේ අර තියෙන වැලි එක අපි යන්න ඕන නොතනට තමයි මං හිතන්නේ. ඉතින් අපි කන්ද බහින්න තියෙන අපිට දැන් බහගෙන යන්න තියෙන අපි.
ගයිස් අපි ආවා plane තව view point එකට ලස්සනයි. taking viewpoint. මේකද යන්නේ මේක plane එකේ view එක. Yeah. eruption එක. Yeah, from a plane, yes. This. මේ ෆොටෝ එක අරන් තියෙන plane එකේ 2012 මේක eruption එකක් වෙලා තියෙනවා මේ volcano එකේ. මේක තාම active කියලා තමයි කියන්නේ. පළෙන් දැක්කනේ අර දුම් එහෙම යනවා. අර ඇත තාම යනවා දුම් මේ හරි නේ. අන්න අරක නේද? නෑ අනිත් පැත්තේ තියෙන පිට. අනිත් පැත්තේ තියෙන. තාම ලස්සනයි. කයි ඩෑම් එකක් තියෙනවා උතන ලේක් එකක් තියෙනවා උතන. මේ වන්නකෝ. මේ මොකද සිරා. මේ ගොඩක් අය යතද? ඈ? මේ ගොඩක් අය අර තියෙන අන්න අතට තමයි යන්න ඕන අපි. කොයි? ෆොරස්ට් එකේ. අර තියෙන නෑ. වොෂ්රූම් තියෙන. ඔව්. ඔව් මේ තියෙන. 1 hour later. ගයිස් සෑහෙන දුරක් ආවා. ඒ තව මං හිතන්නේ තව පැයක් විතර වගේ යන්න තියෙනවා. කකුල් දෙකට හොඳ ගණන් දැන්. ඔක්කොම පාලා ඉදින කට්ටිය තැන් වල එනවා. මාර අමාරුයි දැන් මේ වැඩේ තියෙන්නේ අපි රෙස් කරන්නත් බෑ දැන්. සන්සෙට් එක වඩ පිටිපස්සේ පේනවා. ඉතින් මේ ඉර බෑගෙන යනවා. ඉතින් කළුවරුනොත් අපි ටෝච් බූත් ගෙන ආයෙත් නැහැ. ඉතින් ඒක නිසා ඉක්මනට යන්න ඕනේ රෙස් කරන්නත් බෑ. බලමු. තව ගොඩාක් යන්න දිනවර පැත්තට. මම තව කිලෝමීටර් 4ක් විතර වෙයි අපි යන්න ඕනේ. let's see. කොමරියා. මහන්සි වුණාට මේ ඈත පේන මේ සීනරි එක නම් මාර ලස්සනයි. අර කඳු එක එක මේ හරි මේ කඳු පන්ති එක එක පාටින් දැන් මේ සන්සෙට් එක සෙට් නිසා ලයිට් එකකටත් එක්ක මේ තව ටිකකින් තැඹිලි පාට වෙලා හසම මේ ලස්සනයි ඉතින්. මහන්සි දැනෙනව නැහැ මහන්සි ටිකක් නිවෙනවා ඒ ලස්සන දැක්කම. එකම දේ ඉතින් මං කිව්වා වගේ අපේ ටයිම් එක තමයි ප්‍රශ්නේ උනේ අපිට. ලයිට් එකක් කරේ ටෝච් එකක් කරේ ගෙනාව නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි එනවා පොඩ්ඩක් ඉඳලා ඊමීට යන්නත් පුළුවන්. ඔන්නෝක තමයි ප්‍රශ්නේ. ඔන්නෝකයි ප්‍රශ්නේ. Many hours later. ඔන්න කාට කවුරුත් පේන්නේ නැහැ. අපි මෙන්න මේ වෙලාවට තමයි හයික් එක ඉවර කරේ. කිසි දෙයක් පේන්නේ නැහැ. කට්ටිය ඉන්නවා තැන් වල වැටලා. හැබැයි ඔක්කොම ඉවර කරා හයික් එක. මේ 25 kilometers ඇවිද්දා. 20 කිලෝමීටර්ස් වුණාට අපි වොච්චල ඔක්කොම බැලුවොත් 26 කිලෝමීටර්ස් තියෙනවා. පොඩි කට්ටියත් ආවා ඔක්කොම ආවා. මේ හරි ඉතින් මේ වීඩියෝ කොහොම ඉවර කරන්නම්. මොකද ලොකු එන්න නම් මම ලොකු කරන්න අමාරුයි අද. මෙච්චර අමාරුයි. වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. ලයික් එකක් දාන්න අනිවාර්යෙන් ප්ලීස්. thank you.